තාක්ෂණය කියන දේ ගත්තාම තාක්ෂණය ගැන ඔබේ අදහස මොකක්ද මං හිතන්නේ? තාක්ෂණය කියන්නේ දෙපැත්ත කැපෙන පිහියක් හා සමාන දෙයක්. මොකද හොඳ වගේම නරකත් මේක ඇතුලේ තියෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ පසුගිය කොරෝනා කාලේ ඉඳලා තමයි මේ දුරස්ථ අධ්‍යාපනය කියන දේ ලංකාවේ බොහෝ දෙනෙකුට සමීප වුණේ. ඉතින් මං හිතන්නේ සාමාන්‍යයෙන් 2008 9 වගේ වෙනකොටත් Moodle කියන ඒ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය හරහා ලංකාවේ පළවෙනි වතාවට මම හිතන්නේ කොළඹ හෝ කැලණිය විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක වුණා 2010 11 වගේ කාලේ. ඊට පස්සේ ඔය දුරස්ථ අධ්‍යාපනය කියන දේ වැඩි වශයෙන් කතා බහට ලක් වෙන්න ගත්තේ මේ කොවිඩ් වලින් පස්සේ. මොකද අර ගෙදර ඉඳලා ඒ නිරෝධායනය කරන අතරතුරේදී අධ්‍යාපනය Zoom තාක්ෂණය හරහා සිද්ධ වුණේ. ඉතින් මේ වෙනකොට පාසල් දරුවන්ට වගේම බොහෝ වයස අවුරුදු 18ට අඩු පිරිස් වලට මේ දුරකථන භාවිතය ඉතාම ඉහළ යාමක් සිද්ධ වුණා. ඒ භාවිතාව ඉහළ යාමත් එක්ක අන්තර්ජාලයට සම්බන්ධ වීම ඉතාම විශාල වශයෙන් වැඩි වුණා. එතකොට Facebook, TikTok මේ වගේ සමාජ මාධ්‍ය ජාලවල ගිණුම් විශාල ප්‍රමාණයකින් වැඩිවීමක් සිද්ධ වුණා. ඒ කියන්නේ මේ පාසල් යන දරුවෝ බොහෝ දෙනෙක් මේ සමාජ මාධ්‍ය හරහා සමාජ මාධ්‍යයට එකතු වීම සිද්ධ වුණා. ඉතින් විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය කියන එකත් අර කලින් කිව්වා වගේ දෙපැත්ත කැපෙන පිහියක්, දැලිපියක් හා සමානයි. විශේෂයෙන් මේ කතා කරන්න හිතුවේ ඔන්ලයින් ක්‍රීඩා, සූදු ක්‍රීඩා. එතකොට ඔය කැසිනෝ හා සමාන ක්‍රීඩා බොහොමයක් මේ අන්තර්ජාලය ඇතුලේ තියෙනවා. ඒතර දැන් ඔය වර්තමානයේ වෙන විට අතිශයින්ම ජනප්‍රිය වෙලා තියෙන අර දැකලා ඇති රොකට් එකක් කොහොමද ගිහලා ක්‍රෑෂ් වෙන්නේ. ඒතර ඒ ගේම් එක උදාහරණයක් විදිහට ඔය වගේ ඔය 1xbit කියන සයිට් එක බොහොම පරණ සයිට් එකක්. මට මතකයි ඒ කාලේ අපි 2011 12 වගේ කාලේ ඉඳලා තිබ්බා ඔය සයිට් එක. දැන් මේ වෙනකොට තමයි ලංකාවේ ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන විවිධ සූදු ක්‍රීඩා තියෙනවා. එතකොට ඒ හරහා ඔට්ටු අල්ලන්න පුළුවන්. ඒ වගේම අර චිකන් රෝඩ්. ඉතින් ඕවා මේ සමහර වෙලාවට රුපියල් 500 ඉඳලා ඔට්ටු ඇල්ලීමේ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඊටාම අර මුදල් අතට ලැබෙනවා කියන පණිවිඩය දෙන ඇඩ්වර්ටයිස්මන්ට් බොහොමයක් අපිට මේ ස්ක්‍රෝල් කරගෙන යද්දී ඔයාලට අපිට දකින්න පුළුවන්. ඉතින් අර සමහර පාසල් ශිෂ්‍යයෝ මේ සූදු ක්‍රීඩාවන් සඳහා නැඹුරු වීමේ අවදානමක් තියන විතරක් නෙවෙයි නැඹුරු වෙලා ඉන්නවා. ඉතින් බොහෝ දෙනා මේ නිසා මුදල් ඒක ඒ අයට තේරෙන්නේ නැහැ. අර මුදල් වියදම් කිරීමක් පමණයි සිද්ධ වෙන්නේ. මේ මුදල් හොයා ගැනීම සඳහා විවිධ සමාජ විරෝධී වැඩවලට පවා යොමු වීමේ ඉඩකඩක් තියෙනවා. බොහෝ වෙලාවට වයස අවුරුදු 18ට අඩු අයට මේ මුදල් ඉතින් දෙමව්පියන්ගෙන් ලැබෙන්නේ. එහෙම වුණාම අර ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය මුදල් උපයා ගැනීම අසීරු වෙලා මේ යම් යම් විවිධ ක්‍රමවේද හරහා මුදල් උපයන්නට උත්සාහ කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් ඒ තුල මේ බොහොම සමාජ ව්‍යසනයක් දක්වා මේ தත්ත්වය යන්නට නුදුරේදීම ඉඩකඩක් තියෙනවා. ඉතින් ඔබ හිතට ගන්නට ඕනේ මේ සූදු ක්‍රීඩාවලට යන්නේ නැතුව තමන්ගේ ප්‍රධාන කාර්යය අධ්‍යාපනය කරා යන්නේ. ඒ වගේම දෙමව්පිය විශේෂයෙන් තමන්ගේ දරුවෝ ගැන අවධානයෙන් ඉන්නට ඕනේ. වුන් අන්තර්ජාලය තුළ මොනවද කරන්නේ කියන එක. ඒව නැත්නම් නුදුරේදීම අපි විශාල සමාජ ඛේදවාචකයකට ළඟා වෙමින් ඉන්නේ. ඉතින් මම ඔබට කියන්නේ විශේෂයෙන්ම අර ඔබ අන්තර්ජාලයේ එවැනි දෙයකට යොමු වෙනවට වඩා හොඳයි TikTok හෝ වේවා Facebook හෝ වේවා. මේ වෙනකොට Facebook වලට මුදල් ගෙවන්න පටන් ගන්න තියෙනවා. ඔබ හොඳ content creator කෙනෙක් වෙන්න. එතකොට ඔබ සමහර විට අධ්‍යාපනය ලබන වෙන්න පුළුවන්. ඒතර අවුරුදු 18 වෙනකොට ඔබ ඉතාම හොඳ ආයෝජනයක් කරලා මුදල් ලැබීමේ ක්‍රමවේදයක් හැදිලා. ඉතින් මෙවැනි දේ ගැන වැඩිදුර හිතන්න. අර නරක දේ අත්හරින්න සූදු ක්‍රීඩා වලට ඇබ්බැහි වීම නතර කරගන්න. මොකද අර මුදල් යනවා පමණයි ඒව මුදල් ලැබීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඇත්තටම ඉතින් කලාතුරකින් කෙනෙක්ට යම් ජයග්‍රහණයක් ලැබෙන්න ඉඩ කඩක් තියෙනවා. බොහෝ දෙනෙකුට හිමි වෙන්නේ පරාජය. ඔවුන්නේ පරාජය තුල තව තව මුදල් ඒ සඳහා යොදවලා තමන් විනාශ වීමේ මාර්ගය තමයි හදාගන්නේ. ඉතින් අධ්‍යාපනය ලබන ඔබේ ප්‍රධාන කාර්යය සූදු ක්‍රීඩාවලදීම නෙමෙයි අධ්‍යාපනය ලැබීම. ඒ බව හිතට ගන්න කියලා තමයි කියන්න තියෙන්නේ.